මේ වරේට මැද පෙරදිග කලාප යුද්ධයක් තිබෙනවා. මේ යුද්ධය විසින් අපේ රට දැන් ඍජුවම ඒ තත්ත්වෙට මුහුණ දෙමින් තිබෙනවා. මැද පෙරදිග කලාපේ ඉරානයට ඇමරිකාව ගහන මිසයිල් එකට වැඩි වේගෙන් මෙහි මිනිස්සු තෙල් ගහන්න ගත්ත සෙට්ටුව. ඔක නේද? ඉරානයට ඇමරිකාව ගහන මිසයිල් එක වේගයට වඩා වේගෙන් මේ ජනතාව තෙල් ගහන්න ගත්තා බුදු අම්මෝ තෙල් ටික නැති වෙයි. ඔකයි තත්ත්වය. සමහර විපක්ෂ කණ්ඩායම අපෙන් අහනවා මාස 3කට තෙල් ස්ටොක් තියනවා කියලා. කොහේවත්. මොකද උනේ? මාර්තු 1 වෙනිදා සාමාන්‍යයෙන් දෛනිකව ඩීසල් අපේ රටේ පරිභෝජනය කරන්නේ කිලෝ ලීටර 3900යි. ඒ කියන්නේ 103900යි. හැබැයි මාර්තු 3 වෙනිදා ඩීසල් කිලෝ ලීටර 10900ක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒ වගේ 3 ගුණයක්. කල්පනා කරලා මාර්තු 4 වෙනිදා කිලෝ ලීටර 9800. ඒ කියන්නේ ඒ වගේ 10ව 9800. මාර්තු 5 වෙනිදා කිලෝ ලීටර 8000. කල්පනා කරලා බලන්න. මොකද්ද මේ? තෙල් අහිමි වෙයි කියලා තියෙන බයට. අහිමි වෙයි කියන තියෙන බයට විපක්ෂයේ සමහර කණ්ඩායම් මාධ්‍ය පාවිච්චි කරනවා. රටට තෙල් නැති වෙයි. ගෑස් නැති වෙයි. ආයි පෝලිං එකක් වෙයි. ආණ්ඩුවට මේක කරගන්න බැරි වෙයි. ඔන්න ආණ්ඩුව කඩා වැටේ. ඔන්න ඔය විදිහේ ප්‍රකාශ කරන්න කියලා ජනතාව ඇත්තටම බීදිරපත්. ඒකයි මම කිව්වේ ඇමරිකාව ඉරානට මිසයිල් ගහනට වඩා වේගෙන් අපේ සෙට්වල තෙල් අදින්න ගත්තා. ඒක ප්‍රතිඵලයක් මොකද උනේ? ඉමර්ජන්සි වාහන වල ඇම්බුලන්ස් වල තෙල් නැති වුණා. පොලිසිය නිලධාරි මාත්‍ර යන තෙල් නැති වුණා. මාස 3ක් තෙල් ගහන තිබිච්ච තෙල් ටික දවස් 10න් ගහන්න ගත්තා. දැන් විපක්ෂ අහන කෝ තෙල් කියලා. කලින් මතයක් ඇදුවා මේ යුද්ධ නිසා ලංකාවට තෙල් නැති වෙයි. ඇයි ඒගොල්ලෝ දන්නව? අවුරුදු 70ක ඒගොල්ලෝ රට පාලනය කළා. තෙල් ගබඩා කරන තෙල් ටැංකි ටික හදා ගන්න බැරුණා තිබිච්ච ටිකත් ඒගොල්ලෝ දැම්මා. ඒ නිසා මාළදීන මොහොතේ නැව් නවත්තගෙන දවස් 5න් පහට මෙහෙට තෙල් ගේන සිද්ධ වුණා. එහා පැත්තේ නැව් නවත්තගෙන ගෑස් පුංචිවා නැව් වලින් කියලා ගේන සිද්ධ වුණා. අපිට තෙල් රඳවා ගබඩා කරගන්න තැන් අහිමි වෙලා තිබුණා. කල්පනා කරලා අද බංගලාදේශේ තෙල් ගබඩා ඕන තරම් තිබෙනවා. තෙල් සංචිත ගොඩක් තිබෙනවා. හැබැයි මේ රාමසාන උපවාස කාල නිසා ඒගොල්ලෝ තීන්දුවක් ගත්ත රජය ප්‍රවාහන ගමනාගමන සියල්ල මාසෙකට නතර කරා. උපක්‍රම පාවිච්චි කරා.